අද අපි රසම රසට ගමේ විදිහට හදමුද පොලොස් කරියක්. ඉතින් මේ පොලොස් කරිය හරිම රහට හදාගන්න විදිය තමයි අද මම කියලා දෙන්නේ. ඔන්න ඉතින් අපි පොලොස් කඩන්න ගිහිල්ලා තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේක එක්කෙන් කඩා ගන්න හරි අමාරුයි. පස්සේ අතිනුත් කරකවල ඔන්න ඔහම ගේමක් ගහලා තමයි මේ පොලොස් ගෙඩිය අපි ඉතින් කඩාගත්තේ. ඉතින් ලස්සන වටපිටාව මගේ යාළුවෝ කියලා තිනවා වීඩියෝ වල පෙන්වන්න කියලා. ඉතින් ඔන්න මම ඒකත් ඔයාලට පෙන්නුවා. ඊට පස්සේ තව ආදරණීය යාළුවෙක් ඉන්නවා අපේ පස්සෙන් ඇවිල්ලා මේ අල්ලපු ගෙදර ඉන්න බල්ලා. එයා ඉතින් හරිම හිතවත් අපිට. එයාවත් ඔන්න චුට්ටක් පෙන්නුවා. ඊට පස්සේ ඉතින් දැන් මේක මහා වික්‍රමයක් දරලා කපා ගන්න විදිය දැක්කේ ඔයාලා. ඊට පස්සේ ඉතින් හොඳට සෝදලා මෙන්න මේ විදිහට මැටි ඇතිලියකට එකතු කර ගන්නවා. මං කහයි ලුණුයි දෙකම දැම්මා. දාලා තමයි වතුරෙන් හොදලා ගත්තේ. මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. ඉතින් මට හිතුණා අද පොඩි වෙනසකටත් එක්ක දකුණේ විදිහට මේක හදන විදිහ ඔයාලට කියලා දෙන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් සුදු ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ රතු ලුණු එකතු කරගත්තා. චුට්ටක් යහමට රතු ලුණු එකතු කරගන්න ඇඟට ගුණයි වගේම රසයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට කරපිංචා එකතු කරගන්නවා. ඊට පස්සේ රම්ප එකතු කරගන්නයි අපි ලෑස්ති වෙන්නේ. ඔන්න ඊට කලින් මොනවද දාගත්තේ? කුරුඳු පොතු. ඊට පස්සේ කොච්චි ටිකක් හේනියට ලියලා ඔන්න දැන් තමයි රම්ප එකතු කරගත්තේ. ඉතින් මිරිස් ටිකක් බැද ගන්න. ඔන්න දැන් මම ගොරක කෑලි 5ක් විතර එකතු කරගත්තා. ගොරක චුට්ටක් වැඩිපුර යහමට එකතු කරගන්න. දකුණේ විදිහට හදද්දී චුට්ටක් හැඹුල් ගතිය වැඩියට හදන්නේ. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි 3ක්ම බැදලා මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ අමු 3-5 මෙන්න මේ විදිහට මම අද එකතු කරගන්නවා හැන්දක්ම මෙන්න මේ වගේ. ඔයාලට මේක බෙදලත් ගන්න පුළුවන්. මම මිරිස් බෙදපු නිසා මේ විදිහට තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලා රසපමණට ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේකට මම ගම්මිරිස් ඇට ටිකක් තලලා තමයි එකතු කරගත්තේ. මෙන්න මේ විදිහට ගම්මිරිස් කුඩු නෙමෙයි ඇට තලලා ගත්තේ. ඊට පස්සේ පොල් කිරි කෝප්ප 3ක්ම එකතු කරගන්නවා. තනිකරම කිරෙන් තමයි මම මේ පොලොස් කරිය හදාගන්න හදන්නේ. ඉතින් මේ පොලොස් කරිය දර ලිපේ තමයි හදාගන්නේ. මෙන්න මේ විදිහට අපේ දර ලිපත් පත්තු කරගෙන මෙන්න මේ වගේ අපේ පොලොස් කරිය තියාගත්තා. දැන් ඉතින් විනාඩි 45ක් මේක මම උයා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් විනාඩි 45ක්ම මේක උයා ගන්නවා කියලා මම කිව්වේ. එතකොට තමයි නියම රස නියම විදිහට පොලොස් කෑලි වලට උනලා තෙල් නැතුව අපි හැදුවට මේක තෙල් පෑදිලා හරිම රසට එන්නේ. ඔන්න ඉතින් තව යෝජනාවකුත් කරන්න ඕනේ ඔයාලට channel එකේ වීඩියෝ බලන්න. channel එක subscribe කරලා ආදරණීය යාළුවෝ මගෙත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් දැන් අපි පේනව නේද ඔයාලට? මෙන්න ඉතින් විනාඩි 40කට පස්සේ තවත් විනාඩි 5ක් මේක උයා ගන්නවා. ඉතින් රසම රසයි දකුණේ විදිහට ඔයාලත් මෙහෙම හදලා බලන්න.